මේක පිටින් ඉස්සරහින් එක්සෙල් එක ඒක හයි කරගන්න ඕනේ මෙතනට. එක්සෙල් එක මෙහෙම තියාගන්න නිකන් එන්නේ. මෙහෙම තියාගන්න ඕනේ. මේ තව් එන්න ඕනේ මෙතනට. මෙතනට මේ කටුවයි මේ තව්වට ඇතුළට යනවා. මේ වගේ. හරිද? මේව සෙට් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන පොඩි තව්වක් තියෙනවා. එතන මේ ක්ලිප් එක ගහන්න ඕනේ. ඊට පස්සේ මේක නෙමෙන්න. මේ විදිහට කරගන්න. එහෙම මෙහා පැත්තට හයි කරගන්න ඕනේ. ඒක හයි කරගත්තා නම් මේක එළියට එනවා. මේ බාර් දෙකක් එනවා. මේ පිටිපස්ස බාර් එක එන්නේ පිටිපස්ස XL එක. හරි. මේක එන්නේ සීට් ගාවට. මේ දෙකම කවලම් කරගන්න එපා. දාගන්න. හරි. මේම දාගන්න ඕනේ. මේම මෝටර් පැක් එකක් එන්නේ. එක මෝටර් එකට එක නම්බර වෙන්න තියෙනවා. 1 3 4 මෙතන බලන්න මෙතන නම්බර් ගහලා තියෙනවා. ඒ 4 1 ඒ විදිහට ඒ නම්බර් ටිකට අදාළ මෝටර් ටික එතන තියාගන්න. මික්ස් කරගන්න එපා ඔක්කොම always. මේ විදිහට මේ 4 ගාව 4 වෙනි එක 3 ගාව 3 වෙනි එක 2 ගාව 2 වෙනි එක 1 ගාව පළවෙනි එක එහෙම තියාගන්න. ඊට පස්සේ මේ පිටිපස්ස XL එකට මේම දාලා එතකොට දාන්න. මේ ක්ලිප් එක ඇතුළට යන්න ඕනේ. ඒ විදිහටම මේක මෙතන හයි කරගෙනකොට මේකේ තුල මේ වයර් එක දාගන්න. හරි. මේ කේල්ලේ තුල මේ මෝටර එක එන්න ඕනේ. ඒ විදිහට මේකත්. හරි. ඊට පස්සේ රෝද ටික හයි කරගන්න. මේ සුදු පාට තුල මේක හයි වෙන්න විදිහට මෙව දාලා මෙතන බෝල්ට් නට් එක දාගන්න ඕනේ. මොසර් එකයි මේක දාලා තත කරගන්න. මේම රෝද හතරම හයි කරගන්න. වගේ කවර් 4ක් එනවා. ඒ රෝද වලට එන ටික මෙතන තව්ව තියෙනවා. ඒකට සෙට් වෙලා මම දාගන්න ඕනේ. සද්දයක් ආවනම් ඒක ෆිට වෙලා තියෙනවා. මේ විදිහටම රෝද හතරම දාගන්න. ඒ ක්ලිප් 4ක් එනවා. මේ වගේ ක්ලිප් 4ක්. ඒක එන දාපු තැන් වලට දාගන්න ඕනේ. මේ විදිහට. හරිද? මේක දාලා ලොක් කරගන්න. හරි.
හරි මේ විදිහට රෝද හතරම දාගන්න. මේක මතක තියාගන්න මේ කේබල් එක මේ තව ඇතුළට දාගන්න. හරි ඒ විදිහට මේකත් මේක ඇතුළට දාගන්න. හරි මේ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ මේක අනිත් පැත්තට ටර්න් කරන්න ඕනේ. මේ පිටිපස්සට දාපු දෙක මේ මෙල්ලනේ තියෙන්නේ මේ දෙකම මේ මෝටර් දෙකම මුලින්ම ජොයින් කරගන්න. මේ දෙකම ජොයින් කරලා ඊපස්සේ මේ කේබල් එක මේකට කනෙක්ට් කරගන්න. හරි එහෙනම් පිටිපස්ස මෝටර් ටික ඉවරයි. මේක ඇතුළේ තමයි මේක සෙට් වෙන්නේ. මේ දෙකම මේ ලොක් වෙලා තියෙන මේක දෙපැත්තම එලා මේක උස්සන්න. මෙතන අපි යටින් දාපු දෙකම මේ මෙවිල්ල තියෙනවා. හරි ඒ දෙකම කනෙක්ට් කරගන්න. මම කනෙක්ට් කරලා මේක යන තනි කේබල් මෙම සෙට් කරගන්න. හරි ඉස්සරහා මෝටර් ටිකත් හරි මේක තමයි බැටරි කනෙක්ෂන් එක. නිල් පාට දෙකක් තියෙන්නේ. ඒකම දෙකම හයි කරගත්තා නම් ඉවරයි. මේකෙන් charging port එකක් තියෙනවා. මෙතනින් charge ගහන්නත් පුළුවන්. මේම ගලවලා හරි මේම ගලවලා මේ කේබල් එක රිමූව් කරලා මෙතනින් උස්සගෙන එළියට අරන් තියලා එහෙම charge කරන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් charge ගහන්නත් පුළුවන්. charging port දෙකක් වෙනවා මේ වාහනේ. මේ පාර්ට් එක එන්නේ පිටිපස්සට. මේක හයි කරන්න කලින් මෙම තියලා මේක ඇතුළේ මේ කේබල් කනෙක්ෂන් එකක් තියෙනවා. මේ ක්ලිප් දෙකම ගන්න. වාහනේ පොඩ්ඩ ඔන් කරලා බලන්න ලයිට් එක පත්තු වෙනවද කියලා. පත්තු වුනේ නැත්නම් ආයෙත් එතන පොඩ්ඩක් ක්ලිප් එක හරියටම ගහන්න ඕනේ. හරිද? දැන් හරියටම ගහලා තියෙන නිසා පත්තු වෙන්නේ. මේ වගේ කේබල් දෙකක් එනවා. දෙපැත්තටම එන එකක්. හරි. මේක මෙතෙන්ට එන්නේ. අනිත් එක මෙහෙම එන්නේ. ඒක පෙත්තම මාරු වෙන්නේ නැතුව දාගන්න මෙහෙම එන්න ඕනේ. හරිද? මේක ඇතුළට බහින්න ඕනේ. මේකට ඇතුළට බහින්න ඕනේ. ක්ලිප් එක මේ ඇතුළට බහිනවා. මේක ඇතුළට බහින. ඒ විදිහම මේකත් දෙපැත්තම හදා ගන්න ඕනේ. මේක ඉස්සරහට යන VIP ලයිට් එක. හරිද? VIP ලයිට් එක. මේකට මේ විල ක්ලිප් දෙකක් ඇවිල්ලා. අනිවාර්යෙන් මේ දෙකම ගහ ගන්න ඕනේ. නැත්නම් වැඩ කරන්නේ නැහැ. ඊට කලින් මේක කපලා දාන්න. ඊට පස්සේ ඒක ඇතුළට දාලා මේ ක්ලිප් එක මේක බස්සන්න. මෙහෙම බස්සන්න ඕනේ. හරි. ඒක වань. මෙහෙම බස්සන්න ඕනේ. ඇතුළට බැස්සුවා නම් ඒක ඇතුළට යනවා. මේක හතරන සීට් එකට එන එක. හරි. මේ යකඩ කේල්ල සීට් එකට එන එකක්. මේක මෙහෙම එන එකක්. මේක සීට් එක ඉදගෙන කියලා මේක පිටිපස්ස හේතු වෙන කියලා. හරි. දැන් මේක
මේ යකට කියලෙන්නේ මෙහෙම. හරි. මෙහෙම දා ගන්න ඕනේ. මේ එන දෙකක් තියෙනවනේ. මෙතනත් තියෙනවා. ඒ දෙකම ගලවන්න ඕනේ. හරි. ගලවලා මේ කොට කියලා තියෙන්නේ මේ කියන්නේ කෙලින් අතට එනවා. හරි. මේම කෙලින් අතට එනවා. හරි. මෙතන තව තියෙනවා. ඒක තුන ඒ ටික බස්සන්න ඕනේ මේ. ඒ ටික මේක බස්සනවා. මෙතන එන හයි කරන විදියට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ මේක දෙවෙනි එක. හරි. මේව තියලා බලා ගන්න. මෙතනත් තවුව තියෙනවා. මෙතනත් තවුව තියෙනවා. ඒක ඇතුළට යන්න ඕනේ. මේව බස්සන්න විදියට දන්නේ. හරි. ඒක බස්සන්න විදිය කොන පිනකට. මේක නෙමෙයි බස්සන්න. හරි. මේව තියලා මේක ඇතුළට යන්න ඕනේ. මේක ඇතුළට යන විදියට තියලා තමයි බස්සන්න ඕනේ. හරි. මොකද මේකට බලා ගන්න ඕනේ මෙතන. මේක ඇතුළට බහින්න ඕනේ. මේක ටික හයිය කඩවල මේක බහින්න. ඊට පස්සේ තමයි මේක තද කරගන්න. මේක ඇතුළට දාලා හරි. මෙන්න හරි. ඊටගන්නේ මෙතනට එන දෙකම තද කරගන්න ඕනේ. මතක තියාගන්න මේක ඇතුළට බහින්න ඕනේ. මේක කියලා මේක ඇතුළට බහින්න ඕනේ. නැත්තම් තේරුමක් නැහැ. සීට් එක ලූස් වෙලා වගේ එයි. හරිද? ඊට පස්සේ බලන්න මෙතන තවුවක් පේනවනේ. මේ මෙතන. එතනට එනයක් එනවා. ඒ විදිහට මෙතනත් එනයක් එනවා. එන දෙකම හයි කරගත්තා. සීට් එක හරි. මේක තමයි ස්ටීරින් එක. මේ පින් දෙකම හයි කරගන්න මේ විදියට. මේ විදියට හයි කරගන්න. මේක ඇතුළට දාන්න. ඊට පස්සේ මෙතන තවුව තියෙනවා. මේ දෙකම ස්ප්‍රින් වගේ තියෙනවා. මේ ක්ලිප් එකට මාට්ටු වෙන්න දාන්න ඕනේ. යවනේ එහෙම ආවන හරි. මේ ෆික්ස් වෙලා මේක අන්තිම කේල්ල දෙක මේක එන්නේ ඉස්සරහට මේ මෙන්නේ දාන ටිප් එක තද කරා. හරි. සද්ද යවන ෆිట్ වෙලා බහිනවා. මෙතන එන තද කරන්න විදියට එන්න. මේක දාලා මෙතන
මෙතෙන්ට ස්ක්‍රූ මෙතෙන්ට ස්ක්‍රූ. Semua screw irke mai mango. Irke tepes irke mai mango. Mem screw ga. Nih, enak wahane hati. Ini malah jago hati. Nah. फोन में मैं इස්සර බෙඩ් ස්විච් එක මෙතන එන්නේ මම පිටිපස්සට දාලා මම ඉස්සරහට දාලා යනවා පිටිපස්සට දාලා යනවා මේක ස්විං ඔප් රතු පාට එක ස්විං ඔප්ෂන් එක මේකෙන් බ්ලූටූත් තියෙනවා මේක බ්ලූටූත් ඔප්ෂන් එක ඒ සද්ද එන්නේ බ්ලූටූත් එක ब्लूटूथ को ऑफ करना है पेन ड्राइव का अंडा पुलो ना वाहन ले मैं कन्नाडी देखे දෙපැත්තට එන්නේ මේම දාලා තද කර ගන්න ඕනේ හරිද මේක රිමෝට් එක චාර්ජර් එක බෙල්ට් උමනා තියෙන බෙල්ට් එක දා ගන්න පුළුවන් මේක ඇතුළට එනවා දෙවෙනි එක එන 3 4 5 6 ඊට පස්සේ මෙතන එකක් එනවා යට කේලට දෙකක් එනවා එන එතෙන්ට ටික විතරයි